ඔන්න යාළුවනේ කතාව පටන් ගන්නේ අභ්‍යවකාශ යානයක් ඇතුළදී. මේ යානයේ තියෙන රොබෝ අතක් මගින් රයිලන්ඩ් කියන පුද්ගලයාව වෛද්‍ය විද්‍යාත්මකව ඇති කරපු කෝමා තත්ත්වයකින් ඇහැරවනවා. යානයේ ඉන්න මේරි කියන කෘත්‍රිම බුද්ධිය AI එයාගෙන් ප්‍රශ්න වගයක් ඇහුවත් රයිලන්ඩ් තමන් කවුද කියලවත් මතක නැහැ. එයා බය වෙලා යානය ඇතුලේ දුවද්දී දකින්නේ එයාගේ යාළුවෝ හැමෝම මැරිලා ඉන්න විදිහයි. අන්තිමේදී ජනේලයකින් එළිය බලන රයිලන්ඩ් තේරෙනවා එයා ඉන්නේ පෘථිවියේ නෙවෙයි අභ්‍යවකාශයේ කියලා. පස්සේ එයාට යානයේ තියෙන මැෂින් ගැන යම් අවබෝධයක් එනවා. ඒ කියන්නේ එයා විද්‍යාඥයෙක්. රයිලන්ඩ් විතරයි මේ යානයේ ඉතිරි වෙලා ඉන්න එකම කෙනා කියලා මේරි කියනවා. එයා මැපක පරීක්ෂා කරලා බලද්දී තේරෙනවා එයා පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 113ක් ඇතින් ඉන්නේ කියලා. ටික වෙලාවකින් එයාට තමන්ගේ අතීතය ටික මතක් වෙනවා. එයා ඉස්සර අනුක ජීව විද්‍යාඥයෙක් විදිහට වැඩ කරලා පස්සේ ඉස්කෝලේක ගුරුවරයෙක් වුණ කෙනෙක්. පෘථිවියේ සූර්යයා ක්‍රමයෙන් නිවියන බවත් තව අවුරුදු 30කින් මුළු පෘථිවියම සීතල වෙලා හැමෝම මැරෙන බවත් විද්‍යාඥයෝ හොයාගෙන තිබුණා. මේකට විසඳුමක් හොයන්න තමයි හේල් මේරි කියන මෙහෙයුම පටන් ගත්තේ. සූර්යයාගේ ශක්තිය උරාගන්න ඇස්ට්‍රෝෆේජ් කියන පිටසක්වර සෛල වර්ගයක් පෘථිවියට හම්බ වෙනවා. මේවා ඉන්ධන විදිහට පාවිච්චි කරලා තමයි රයිලන්ඩ්ලා මේ ගමන ආවේ. හැබැයි මේක ආපහු එන්න බැරි එක අතක ගමනක්. මේ අතරේ රයිලන්ඩ් ඉන්න යානයේ ගාවට තවත් අමුතු අභ්‍යවකාශ යානයක් එනවා. රයිලන්ඩ් මුලින් බය වුණත් පස්සේ තේරෙනවා ඒ යානයේ ඉන්නෙත් තමන් වගේම උදවු හොයන කෙනෙක් කියලා. රයිලන්ඩ් ඒ යානයත් එක්ක සම්බන්ධ වෙලා බලද්දී එයාට රොකී කියන පිටසක්වල ජීවියාව හම්බ වෙනවා. රොකී පේන්න ඉන්නේ ගලක් වගේ. එයාට ඇස් පේන්නේ නැහැ. එයා වැඩ කරන්නේ ශබ්දය එකොලෝකේෂන් පාවිච්චි කරලා. රයිලන්ඩ් සහ රොකී දෙන්නා එකතු වෙලා භාෂාවක් හදාගෙන සංනිවේදනය කරන්න පටන් ගන්නවා. රොකීගේ ලෝකෙත් ඉර නිවී යන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දෙන්නා යාළුවෝ වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න වැඩ කරනවා. පස්සේ රයිලන්ඩ් හොයාගන්නවා ටව්මෝයබා කියන බැක්ටීරියාවට පුළුවන් කියලා අර සූර්යාගේ ශක්තිය කන සෛල විනාශ කරන්න. වැඩේ කරගෙන යද්දී රයිලන්ඩ්ට තවත් අතීත මතකයක් එනවා. ඇත්තටම රයිලන්ඩ් මේ මෙහෙයුමට ආවේ තමන්ගේ කැමැත්තෙන් නෙවයි. එයා බය වෙලා පැනලා යන්න හදද්දී මේ මෙහෙයුමේ ප්‍රධානියා වෙන ඊවා එයාව බලෙන්ම මිදි කරවලා තමයි යානයට පටවලා තිහෙන්නේ. අන්තිමේදී රයිලන්ඩ් සහ රොකී තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්නවා. දැන් දෙන්නටම තමන්ගේ ලෝකවලට යන්න වෙලාව හරි. රයිලන්ඩ් පෘථිවියට යන්න පිටත් වෙනවා. හැබැයි අතරමගදී රයිලන්ඩ් දකිනවා අර බැක්ටීරියාව රොකීගේ යානය විනාශ කරන ඉඩ තියෙනවා කියලා. රොකීගේ යානය හදලා තියෙන ලෝහය මේ බැක්ටීරියාවට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් රයිලන්ඩ්ට තීරණයක් ගන්න වෙනවා. එක්කෝ පෘථිවියට ගිහින් තමන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් නැත්තම් රොකීව බේරගන්න ආපහු යන්න පුළුවන්. රයිලන්ඩ් තමන්ගේ පෘථිවියට යන ගමන අතහැරලා පෘථිවිය බේරගන්න අවශ්‍ය දත්ත සහ බැක්ටීරියාව පෘථිවියට යවලා එයා ආපහු රොකීව බේරගන්න යනවා. අවුරුදු කානකට පස්සේ රයිලන්ඩ් එවපු දත්ත නිසා පෘථිවිය බේරෙනවා. රයිලන්ඩ් දැන් ඉන්නේ රොකීගේ ලෝකයේ. එයා එහෙ ඉන්න පිටසක්වල ළමයින්ට ගුරුවරයෙක් විදිහට උගන්වමින් සතුටින් ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ එතනින් මේ කතාව ඉවර වෙනවා. මේ වගේ කතා දිගටම බලන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න.